හැමෝම ඔයව දකින්නේ ඔයා දිනපු දවසට විතරයි. ඔයා දිනලා හිනා වෙලා ලෝක ඉස්සරහට එන දවසට හැමෝම ඔයාට අප්පුඩි ගහයි. මම දැනන් හිටියා ඔයා මේක කරනවා කියලා ළඟටම වෙලා කියයි. හැබැයි කවුරුත් දැක්කේ නෑ ඔයා මේ තැනට එන්න. මහරෑ තනියම කාමරයකට වෙලා කපු කටු. කවුරුත් දැක්කේ නෑ අතේ සැත්වේ නැතුව අනාගතය ගැන හිතලා ඔයා බයෙන් ගැහුණු දවස්. කවුරුවත් දැක්කේ නෑ තමන්ගෙම කියලා හිතපු අය ඔයාට හිනා වෙලා ඔයාව කොන් කරපු වෙලාවල්. සමහර විට අදත් ඔයා ඉන්නේ අන්න ඒ වගේ අමාරුම තැනක වෙන්න ඇති. ප්‍රශ්න ණයබර නැත්නම් හීන පස්සේ දුවලා ඇතිවෙච්ච මහන්සිය මුළු ඇඟටම දැනෙනවා ඇති. තව කොච්චර කල් මම මෙහෙම දුක් විඳින්න ඕනද කියලා හිතලා අද රැත් ඔයාගේ ඇස්වලට කඳුළු වෙන්නේ නැති. හැබැයි මට එක දෙයක් කියන්න. ඔයාව හැමදේම ඉවසගෙන අද වෙනකම් මේ සටන අත් නොහැර ආපු එකම ඇති. ඔයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලා ඔප්පු කරන්න. සයිලන්ට් එකේ ඉන්න ඔයාගේ සැලසුම් ඔයාගේ හීන ඔයා කරන්න යන දේවල් කාටවත් කියන්න යන්න එපා. ලෝකෙට ඔයාගේ සද්දය ඇහෙන්න අරින්න එපා. සයිලන්ට් එකේ ගියම ගන්න. හැමෝම හිතද්දි ඔයා වැටිලා කියලා. ඔයා ඉවර වෙලා ඉන්නේ කියලා. ඔයා කාමරයට වෙලා රෑ තිස්සේ ඔයාගේ ස්කිල් එක බිල්ඩ් කරන්න. හැමෝම ෆෝන් එකෙන් කාලේ නාස්ති කරද්දී ඔයා ඔයාගේ අනාගතය නිර්මාණය කරන්න. මතක තියාගන්න. අඳුර උපරිම වෙනවා කියන්නේ එළි වෙන්න ළඟයි කියන එක. ඔයාට රිද්දපු, ඔයාව නැති කරපු, ඔයාට බෑ කියපු හැම මනුස්සෙක්ටම ජීවිතය කියන්නේ මොකක්ද කියලා පෙන්වන්න කාලේ ළඟයි. ඔයා දිනන දවසට ඒක නිකන් ජයග්‍රහණයක් වෙන්න බෑ. ඒක මුළු රටකටම ඇහෙන්න ඕනේ, මහා භූමිකම්පාවක් වෙන්න ඕනේ. පසුතැවීම්, බය ඔක්කොම මහ පොළොවට පස් කරන්න. ඔයා මේ ලෝකෙට ආවේ පෙරදිලා අනුකම්පාව හිඟා කාලා මැරිලා යන්න නෙවෙයි. ඔයා ආවේ දිනන්න. ඔයා ආවේ ඉතිහාසයක් ලියන්න. අදම මේ මොහොතේ නැගිටින්න. කාටවත්ම නොකිය සයිලන්ට් එකේ ඔයාගේ රාජ්‍ය ගොඩනගන්න. ලෝකේ බලාගෙන ඉන්නවා. ඔයා කවුද කියලා පෙන්වන්න.